අපි අද දිනේදී විශේෂයෙන්ම පලාලි ගුවන්තොටුපළේ තිබෙන තත්ත්වය නිරීක්ෂණය කරන්නත් ඒ වගේම පලාලි ගුවන්තොටුපළ දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපළක් විදිහට ඩික්ලෙයාර් කළා මෙතන වැඩසටහන වැඩ කටයුතු කරන ගුවන්තොටුපළක්. නමුත් දැනට පේන හැටියට මේ ගුවන්තොටුපළේ මීට වඩා විශාල අවශ්‍යතාවයක් ඉල්ලුමක් අපේ රටේ ජනතාවටත් තිබෙනවා. ඒ වගේම විදේශිකයන්ටත් තිබෙනවා. දැනට ගත්තොත් ඇත්තටම අඩු ගුවන් යාන සංඛ්‍යාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ පවා අපි හිතනවා වැදගත් දෙයක් විදියට. ඒ නිසා අපි මූලික තීරණයක් අරන් තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය සංචාරකයන්ට දේශීය යාපනයේ මේ ප්‍රදේශ ජීවත් වෙන ජනතාවට ඒ වගේම ඔවුන්ගේ ඥාතීන්ට කටුනාග ගුවන්තොටුපළට තමයි ඔවුන් දැනට එන්නේ. එතන ඉඳලා දේශීය ගුවන් ගමන් වාර වැඩි දියුණු කරන්න මේ ගුවන්තොටුපළ සම්බන්ධ කරගෙන ඒකට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ගුවන් ගමන් පිළිබඳව තිබෙන නීතියේ යම් වෙනස්කම් කරන්න. මොකද දේශීය ගුවන් ගමන් වලට ගැලපෙන පරිදි නීතිය සකස් කරන්න. එහෙම වුණොත් අපි හිතනවා ලංකාවේ පෞද්ගලික ගුවන් යාන හිමිකරුවන්ට ඒ සමාගම් වලට ප්ලේන් මෙහෙට ගේන්න පුළුවන්. ඔවුන්ට යම්කිසි ලාභයක් උදා ගන්න ගමන් ජනතාවට සේවයක් කරන්න පුළුවන්. නමුත් ඊට වඩා මෙතන තියෙන වැදගත්කම තමයි මේක අන්තර්ජාතික ගුවන්තොටුපළක්. ඊටාම විශාල ජනගහනයක් තියෙන රටක් අපිට එහා පැත්තේ තියෙන ඉන්දියාව. ඒ නිසා මේක අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස මේක ඩික්ලෙයාර් කරලා තිබෙනවා. නමුත් ඒක තව දියුණු කරන්න ගොඩක් දේවල් කරන්න ඕන. ඒ නිසා ඒ සම්බන්ධව ගුවන්තොටුපළ අධිකාරියට තිබෙනවා මාස්ටර් ප්ලෑන් එකක්. ඒකට අනුව මේකේ දැන් ගත්තොත් ඔබතුමාට පේනවා මේකේ ජනතාවට ඇතුල් වෙන්න ඒ වගේම උන්ට නතර වෙන්න තියෙන ඉඩ කඩේ පහසුකම් වල අඩුපාඩුවක් තිබෙනවා. වගේම විශේෂයෙන්ම එළියට යනකොට මොකද අපි දන්නවා අපි වගේ රටවල් වල ඥාතීන් යනකොටත් එනකොටත් යන කෙනා විතරක් නෙමෙයි ඔහුව යවන්නත් සමහරට ගෙදර පවුල් දෙක තුනක් වෙනවා. සමහරට ගමෙන් භාගයක් විතර එනවා. සමහරට එනකොටත් එහෙමයි. හැබැයි ඒගොල්ලන්ට නතර වෙන්න කිසිම ඉඩ කඩක් මෙතන නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එන යන ජනතාවගේ පහසුකම් වැඩි දියුණු කරන්න. ඒ වගේම රේගු කටයුතු සම්බන්ධවත් පැහැදිලි ඉඩකඩ ප්‍රශ්න තිබෙන බව අපිට පේනවා. ඒ වගේම බෙල්ට් වල ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම මෙතන ව්‍යාපාරික වශයෙන් අපි හිතනවා ඩියුටි ෆ්‍රී ෂොප්ස් තව ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම මේ ප්‍රදේශයේ යුද්ධනුත් රටකව ප්‍රදේශයක්. ඒ නිසා අපි ගුවන්තොටුපළ සංවර්ධනය කළොත් මේ ආශ්‍රිතවත් ඍජුව ගුවන්තොටුපළ තුල නෙමෙයි ආශ්‍රිතවත් අපි හිතනවා ටැක්සි සර්විසස් වලට, රෙස්ටෝරන්ට්ස් වලට, ඒ වගේම මේ ඇතුලේ අනිත් දේවල් වලුත් අපි හිතනවා යාපනයේ ජනතාවට මේ පලාලි කේකේස් ප්‍රදේශ ජනතාවට යම්කිසි ආර්ථික වශයෙන් උත් වාසියක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මේ සම්බන්ධව මුදල් ගත්තත් අපේ ගුවන්තොටුපළ අධිකාරී සභාපති තුමාට අනුව ගුවන්තොටුපළ සතුවල සඳහා මුදල් තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ ගුවන්තොටුපළ අන්තර්ජාතික මට්ටමින් දියුණු කරන්න. ඒ සඳහා කරුණු දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ටිකක් විශාල ගුවන් යානාවලට එන නම් මේකේ අපි ගුවන් පතය මීට වඩා දික් කරන්න ඕනේ. ඒක පිළිවෙලට හදන්න ඕනේ. ඒ වගේම මේ ගොඩනැගිල්ල ඒ වෙලාවේ මම හිතන්නේ කමක් නෑ මෙහෙම හරි මේක පටන් ගත්ත එක අපි අගය කරනවා. නමුත් අපිට ස්ථාවර ආරක්ෂිත දිගු කාලීනව යන්න පුළුවන් ටර්මිනල් එකක් අපි ගොඩනගන්න ඕනේ. ඒ නිසා බිස්නස් ප්ලෑන් එකක් එක්ක. මොකද අපිට කොන්ත්‍රාත්කාරව පොසත් කිරීමේ විශේෂ උවමනාවක් නැති නිසා බිස්නස් feasibility එකක් එක්ක ඊට ගැලපෙන විදිහට අපි බලාපොරොත්තු වෙනවා අනාගතය දිහා බලලා පලාලි ගුවන්තොටුපළ වැඩි දියුණු කරන්න. ඉතින් ඒ නිසා ඊටාම ඉක්මනින් අපි හිතනවා ඒකේ ආරම්භක කටයුතු අපිට ඒ සැලසුම් ෆයිනලයිස් කරලා ඒවා අනුමත කරගත්තට පස්සේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි හිතනවා මේක
අන්තර්ජාතික ගුවන්තොටු පළක් විදියට දියුණු කරන්න දේශීය මක්කර ශක්ති ගවර්න්මන්ට් විදියට අපි කටයුතු කරනවා. I came here to just to observe the place and just to support these officials and just to recognize their good job they have been doing here without minimum facilities. So this is nothing to do with I mean other things about we do know there are a lot of things will be discussed. Let's do it in another time. Even I spoke with you to the morning also. So let's keep this subject on the program. දැනටම මේක ජාත්‍යන්තර ගුවන්තොටු පළක් ලෙස තමයි කටයුතු කරන්නේ. නමුත් මේ තව දියුණු කරන්න ඕන. ඉතින් අපි ඇත්තටම බොරු කියන්න ආපු ආණ්ඩුවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේක කරන ඔබතුමා අද කවද්ද දවස මාර්තු 20 මාර්තු 30 හරි. චාමන් දවසක් කියන්නේ මෙතුමාට බලා ගන්න සංවාදයෙන් අපි ඇත්තටම මේක වැඩි දියුණු කරන ප්ලෑන් එක හදලා ඉවරයි. දැන් අද මෙතුමාට පෙන්නනවා. මැක්සිමම් අපි මැක්සිමම් අපි තව මාස 6කින් හම්බ වෙමු. සෙප්තැම්බර් 30th මුණ ගැහමු. එතකොට අපි බලමු අපි පොයි කිල්ලේ passport is under another ministry and අපි ඒක online කරනවා කියලා ප්‍රෙසිඩන්ට් කිව්වා. right අපි අපි රන්වේ එකේ ටෙස්ට් එකක් කරනවා එක්ස්පර්ට්ලා ගෙනල්ලා අර තියෙන ටිකේ ඒකේ බලන්න ඕනේ මොන ලෙවල් එකේද තියෙන්නේ කියලා. මට හිතෙනවා අපි හිතනවා මේකට අර කලින් ඉන්දියානු හමුදාවේ ඉන්න කාලෙත් බර ඒවා බෑලා තියෙන හින්දා ඒකේ කොයි ලෙවල් එකක්ද එහෙම පුළුවන් නම් පොඩි දෙයක් කරන්න RDA ඇමතිතුමාත් ඉන්නේ මේකින්ස අපි ඒක ඉවර කරොත් එතකොට අපිට ඉක්මනටම කරන්න. ලොකු වැඩක් නම් තමයි කරක් වෙන්නේ. මොකද ටෙස්ට් කරන්න. යාපනයේ දිනු කරන එක උතුරු පළාත දිනු කරන එක ජනාධිපතිතුමාගේ දේශීය මක්කර ශක්තිය ආණ්ඩුවේ අපේ ඒක හાર્ට් එක ඇතුළෙම තියෙන දෙයක්. right? ඔබතුමාලා කිව්වත් කරනවා නොකිව්වත් කරනවා.